ඒක හරිම යුනික් වයිබ් එකක් මේ බැටල් රින් එක ඇතුළට කෝච් සංක මේක ලේසි වෙන වැඩක් නන් නෙවෙයි අපි හිතුව තරම් මේ බැටල්ස් ලේසි පහසු නෑ ඔව් ලේසි පහසු නෑ කියලා තමයි නැවත නැවතත් ඔප්පු කරමින් සහ ඔප්පු වෙමින් යන්නේ මේ කෝච් යොහානි කෝච් කෙනෙක් වෙන්න කලින් යොහානිව මේ පෝට්‍රේ කරපු විදිහක් තියෙනවනේ ලංකාවට. සාමාන්‍ය යොහානිගේ ආර්ට් එක ඇතුලේ යොහානිගේ ඇසෝසියේෂන්ස් ඇතුලේ මම කවදාවත් දැක්කේ නැහැ නන්දා මාලිනීගේ පෝර්ට්ෆෝලියෝ එකේ දේවල්. මම දන්නේ කෝච් යොහානි තෝරගෙන තියනවා අද යාගේ ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක්ව පෝට්‍රේ කරන්න නන්දා මාලිනීගේ ගීතයක්. ඉතින් ඒකෙන් නැවත නැවතත් ඔප්පු වෙනවා මේ රටේ සුවහසක් ජනතාව ආකර්ෂණය කරපු නන්දා මාලිනිය කියන්නේ අපි කාටවත් අඩුම තරම ජෙන් ඇල්ෆා එකටවත් නන්දා මාලිනිය නැති ප්ලැට්ෆෝම් එකක් නැති බව. ඉතින් කොච්චරට තැන්ක් යූ කියලා කියනවා. ඇගේ ගීතයක් තෝරා ගැනීම සම්බන්ධව ඇගේ ගීත ගායනා කරන්න අපහසුයි. ඒකට හේතුව ඇයට තියෙන්නේ මන්ද්‍ර ස්වර සහිත පරාසයක් මන්ද්‍ර ස්වර ගායනා කිරීම අති අපහසුයි. ගොඩක් අය හිතනවා හයි නෝට්ස් උච්ච ස්වර ගායනා කරන එක තමයි වැඩේ කියලා. නමුත් පහළ ස්වර ගායනා කරන එක ඊට වඩා අමාරුයි. ඉතින් එහෙම චැලෙන්ජ් එකක් තමයි මේ යොහානි දීලා තින්නේ මේ දෙන්නට. ඉතින් ගීතේ ඉතාම හොඳ තැන් තිබ්බා වෝකලි සහ ඉතින් කෝච් යොහානිගේ පර්ෆෝමින් ආර්ට් එක ඒ දෙන්නට බෝ කරලා දීලා තියෙනවා හරිය ලස්සනට. මම ඒකට කැමතියි කෝච් යොහානි. කෝච් යොහානිටත් මුළු ටීම් එකටත් මම හදවතින්ම සුබ පතනවා. කෝච් යොහානි වන්නං නැටුවා පර්ෆෝම් කරන ගමන් එතකොට මේ බැටල් රින් එකට වෙනස් එක්ස්පීරියන්ස් එකක් වුණා මේ ගීතය සහ මේ වයිබ් එක. කෝච් ඇත්තටම මේ ගීතය මගේ ජීවිතේ මම පොඩි කාලේ ඉඳලා අහන ගීතයක්. ඉතින් මං හිතුවා මේ දෙන්නටම මේ සින්දුව තමයි හරියන්නේ කියලා. ඒගොල්ලන්ගේ වෝකල් ටෝන්ස් වලට ඒගොල්ලන්ගේ වයිබ් එකට මං හිතුවා මේ සින්දුව තමයි හරියටම යන්නේ කියලා. මං හිතනවා ඒ දෙන්නම අද
මේ බැටල් ස්ටේජ් එකේ මේ ගීතය හොඳටම perform කරා කියලා. හැබැයි දැන් මම දන්නවා ජූලියා කියන්න යන්නේ එක්කෙනෙක් තමයි තෝරගන්න කියලා. ඉතින් දැන් මං හිතන ගමන් ඉන්නේ. තව හිතන්න තප්පර ගාණක් තියෙනවා. මොකද මම දැන් තමයි අහන්න යන්නේ කෝච්. බලාපොරොත්තු ගොඩක් නොකවුට්ස් වල දොර විවෘත වෙන්නේ කෝච්ගේ ඩිසිෂන් එකත් එක්ක. So your decision time starts now. මේකත් අමාරු තීරණයක්. මොකද දෙන්නම එක වගේ හොඳට අද සින්දුව කිව්වා. මං හිතනවා වෝකල් ස්ටැබිලිටි එක ගත්තොත් මට එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නවා කියලා මට හිතෙනවා. ඒක නිසා මම තෝරගන්නවා ඉදිරියට එක්කගෙන යන්න දෙව්මිනි. Congratulations, Devi. Super. All the best. Good luck. Well done. Yeah. Cautious සජානා තාමත් ඇගේ හිින් මේ වෙලාවේදී ස්ටීල් අවස්ථාව විරුද්ධ වෙනවා.